කොහොමද හැමෝටම ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද ඔයාලගේ XM account එකේ auto rebate හදාගන්නේ කියලා. ඒ වගේම auto rebate කියන්නේ මොකක්ද කියලාත් අපි මේ වීඩියෝ එකෙන් බලමු. මුලින්ම auto rebate කියන්නේ ඔයාලා දැන් ට්‍රේඩ් ගන්නකොට මේ ට්‍රේඩ් කරනකොට ඔයාලා දන්නවා ඇති ස්ප්‍රෙඩ් එක කියලා එකක් තියෙනවා. ඉතින් මේ විදිහට බ්‍රෝකර් විසින් ඔයාලා ගන්න ට්‍රේඩ්ස් වලට ෆී එකක් කපා ගන්නවා. බ්‍රෝකර් ෆී එකක් කපා ගන්නවා. එතකොට මේ කපා ගන්න ෆී එකෙන් කොටසක් නැවතත් ඔටෝමැටිකලි ඔයාලගේ account එකටම එන විදිහට හදලා දෙන සිස්ටම් එකක් තමයි auto rebate system එක කියලා කියන්නේ. ඉතින් මේක ඕන කෙනෙක්ට හදා ගන්න පුළුවන්. අපිත් එක්ක ට්‍රේඩ් කරන හැමෝම අනිවාර්යයෙන් මේක හදා ගන්න. අපිත් එක්ක ට්‍රේඩ් නොකරන අයටත් තනියම ට්‍රේඩ් කරන අයටත් ඕන කෙනෙක්ට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මේක අනිවාර්යෙන් හදා ගන්න. මොකද බ්‍රෝකර්ස්ලා ඔයාලා ගන්න ට්‍රේඩ්ස් ඔයාලා ට්‍රේඩ් කරනකොට ඔයාලගෙන් කපා ගන්න ෆී එකක් තමයි ඔටෝමැටිකලි ඔයාලගේ account එකට මෙන්න විදිහට අපි හදලා දෙන්නේ. ඉතින් මේ විදිහට නිකන් ඔයාලා ට්‍රේඩ් කරනකොට ඔයාලගේ කමිෂන් එකක් ඔයාලගෙන් ගන්න බ්‍රෝකර්ට යන්න නොදී ඒ ගාන ඒ විදිහටම නැවතත් ඔයාලගේ account එකටම ගන්න පුළුවන් මේ සිස්ටම් එක හරහා. ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි මේක හම්බ වෙන්නේ ඔයාලා ගන්න ට්‍රේඩ්ස් වල ප්‍රොෆිට් එකක් විදියට නෙවෙයි. දැන් ඔයාලා ගන්න ට්‍රේඩ් එක බයි ට්‍රේඩ් එකක් වුණත්, සෙල් ට්‍රේඩ් එකක් වුණත්, ඒ වගේම ගන්න ට්‍රේඩ් එක ලොස් වුණත්, ප්‍රොෆිට් වුණත්, මොකක් වුණත් ඒ ගන්න හැම ට්‍රේඩ් එකකටම කමිෂන් එකක් ඔයාලගේ account එකට එනවා. දැනට ලංකාවේ වැඩිම කමිෂන් එකක් දෙන්නේ අපේ group එක. ඉතින් ලොට් එකකට ඩොලර්ස් 5-8 අතර කමිෂන් එකක් අපි දෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා මේක හදාගන්න. තව දෙයක් තමයි දැන් ගොඩක් අය හිතන් ඉන්නවා ලොට් එකට ඩොලර්ස් 5-8 අතර කමිෂන් එකක් කිව්වට පස්සේ ගොඩක් අය හිතනවා ලොට් එකක් කම්ප්ලීට් කරාම තමයි මේ කමිෂන් එක හම්බ වෙන්නේ කියලා. එහෙම නෑ. ඔයාලා 0.01 ට්‍රේඩ් එකක් ගත්තත් ඒ ට්‍රේඩ් එකට අදාළව කමිෂන් එකක් ඔයාලගේ account එකට ඔටෝමැටිකලි එනවා. ඉතින් අපි බලමු කොහොමද ඔයාලගේ account එකේ ඔයාලගේ තියෙන XM account එකේ auto rebate හදාගන්න කියලා. ඒකට කරන්න තියෙන්නේ ඔයාලගේ දැන් තියෙන පරණ XM account එක. දැන් ඔයාලා ළඟ තියෙන XM account එකට ඔයාලා log වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට මම මගේ account එකට log වෙනවා. ඔයාලගේ account එකට log වුණාට පස්සේ අපි මේ account එකේ additional account එකක් create කරන්න ඕනේ. additional account එකක් හදා ගන්න ඕනේ. දැන් additional account එක කියන්නේ අලුත් account එකක් නෙවෙයි. ඔයාලගේ දැන් තියෙන XM account එකෙන්ම තව accounts හදන්න පුළුවන්. අතිරේක account හදන්න පුළුවන්. එහෙම හදන අතිරේක account එකක් තමයි additional account එකක් කියන්නේ. ඒකට additional account එකක් හදාගෙන අපිට ඒ account එකේ auto rebate හදා ගන්න පුළුවන්. ලොකු දෙයක් කරන්න නැහැ. බොහොම පොඩි දෙයක් කරන්න තියෙන්නේ. මුලින්ම මෙතන දකුණු පැත්තේ උඩ තියෙනවා වම් පැත්තේ උඩ තියෙනවා රියල් කියලා. මේක උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙතන ප්ලස් බටන් එකක් තියෙනවා. මේක උඩ ටච් කරලා රියල් account දෙන්න. රියල් account දුන්නට පස්සේ මෙතන MT5 select කරලා continue දෙන්න. ඊට පස්සේ stand තියලා continue දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා leverage හරි currency එකේ account type account name ඒ ඔක්කොම හරි. ඊට පස්සේ have a partner code කියලා එකක් මෙතන තියෙනවා. have a partner code කියලා එකක් මෙතන තියෙනවා. ඉතින් ඒක උඩ enter here දීලා අපි ඔයාලට දීලා තියෙන partner code එක මෙන්න මේ partner code එක මෙතන type කරන්න ඕනේ. මම අපේ partner code එක මෙන්න මෙතන type කරනවා. මෙන්න මේක තමයි අපේ partner code එක. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ partner code එක මෙතන type කරන්න ඕනේ. අපේ partner code එක දීලා additional account එකක් හදාගත්ත ගමන් ඒ account එකේ ඔයාලගේ auto rebate create වෙනවා. ඒ කියන්නේ මේක හදාගත්ත ගමන් ඔයාලට email එකක් එනවා. ඒ email එකේ තියෙනවා ඔයාලගේ account එක auto rebate create වුණා කියලා. ඉතින් අනිවාර්යෙන් account එක හදනකොට මෙතන partner code කියන තැනට මම මේ දීලා තියෙන අපේ partner code එක විතරක් type කරන්න. එහෙම type කරලා continue දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ password එක දෙන්න ඕනේ. ඔයාලගේ account එකේ
පාස්වර්ඩ් එක මෙතන දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට මම පාස්වර්ඩ් එක දුන්නා. ඊට පස්සේ ඔයාලගේ account එකේ additional account එක create වෙනවා. ඉතින් additional account එක create වුණා කියන්නේ අන්න ඒ account එකේ auto rebate create වෙලා තියෙන්නේ. එම් auto rebate create වෙන්නේ අපේ partner account එක දුන්නොත් විතරයි. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් account එක හදනකොට partner code එක දෙන්න තියෙන තැනට අපේ partner code එක දීලම account එක හදන්න. දැන් ඔයාලට email එකක් ඇවිල්ලා ඇති ඔයාලගේ account එක auto rebate create වෙලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම email එකක් ඇවිල්ලා නම් ඔයාලගේ account එක auto rebate create වෙලා තියෙන්නේ. දැන් ඔයාලට තියෙන්නේ ඔයාලගේ additional account එක MT5 app එකට link කරගන්න ඕනේ. අපේ MT5 ගැන කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒකත් බලන්න. ඒක බලලා ඔයාලට MT5 එක ගැන ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලගේ additional account එක auto rebate හදාගත්තු account එක MT5 app එකට link කරගන්නත් පුළුවන්. ඒ විදිහට කරගෙන ඒ account එකට dollars දාගෙන ඔයාලට trade කරන්න පුළුවන්. ඉතින් එහෙම trade කරනකොට ඔටෝම ඔයාලගේ account එකට ඔයාලා ගන්න trades වලට commission එකක් එනවා. ඉතින් මේක ගැන මොන හරි ප්‍රශ්න තියෙන අය ඉන්නවා නම් auto rebate system එක ගැන ප්‍රශ්න තියෙනවා ඉන්නවා නම් අනිවාර්යෙන් මට message එකක් දාන්න. message එකක් දාලා අනිවාර්යෙන් auto rebate හදාගන්න XM trade කරන කෙනෙක් නම් අනිවාර්යෙන් auto rebate හදාගන්න. මොකද ඔයාලගෙන් brokerට යන commission එකක්ම තමයි අපි ඔයාලට ඔයාලගේ account එකට මෙන්න විදියට හදලා දෙන්නේ. ඉතින් ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාලගේ account එකට log වෙලා additional account එකක් හදා ගන්න ඕනේ. අපේ partner code එක දීලා additional account එකක් හැදුව ගමන් ඔයාලගේ account එකේ auto rebate create වෙනවා. ඉතින් ඔයාලා හදා ගන්න ඒ additional account එකට dollars දාගන්න. ඒ dollars දාගෙන ඒ account එකෙන්ම trade ගන්නකොට ඔයාලගේ පැය 24ක් ඇතුළත ඒ ගන්න trades වලට අමතර trades වලට අදාළව commission එකක් ඔයාලගේ account එකට එනවා. ඉතින් තේරුනේ නැති අය වීඩියෝ එක තේරුන්නේ නැති අය ඉන්නවනම් මේ ගැන ප්‍රශ්න තියෙන අය ඉන්නවනම් අනිවාර්යෙන් මට Telegram හෝ WhatsApp message එකක් දාලා තියන්න.